එකමුතු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි මිනිස්සු. පොඩි වැඩක් තියෙන ලංකාවේ මිනිස්සු තරම් මොකක් හරි විපතකටපත් වෙච්චාම නේ ඒක අහුවෙන විදිය. හැබැයි මම යෝජනා කරනවා මේක මේ සතියට සීමා කරන්න එපා. මේ සති දෙකට සීමා කරන්න එපා. වැටිච්ච මිනිස්සු නැගිටිනකම් වැටිච්ච රට යලි ගොඩ ගන්නකම් එකා වගේ සේරම විවේචනය නොකර එකතු වෙන්න කරන්න පුළුවන් දේවල් කරන්න. මේ වෙලාවේ අහන්න උදින ප්‍රශ්නයක් අහනවා. වතුර ගලාගෙන යනවා. මිනිස්සුන්ගේ උත්සාහය, ශක්තිය, සල්ලි ඒවත් ගලාගෙන යනවා. ඉතුරු වෙන්නේ සමහර කෙනා ඇඳුමකුත් නැහැ, උපැන්න සාතිකෙත් නැහැ. ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි. ඇඳිවත විතරයි. ඛේද වාචකයේ කොච්චර දරුණුද කියනවනම් අද රිගිල්ල ගස්කඩ ගියා. මේ හරි ඛේද වාචකයක්. ළමයාට දෙන්න හදපු කිරි ටික වන්න සූප්පුවක් නැහැ. හදපු කිරි ටික ළමයාට පුවන්න රුපියල් 25 තියේ සූප්පුවක් නැහැ. එච්චරටම මිනිස්සු මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. කෙනෙක් සූප්පුවක් හොයනකොට තව ජීවිත ගාන පස්සෙන් තවත් තියෙනවා. අපි මේ කතා කරනකොට කන්ද උඩරට නායක. කඳු කරේ නායක.